මිනසං කොනිචිවා සුබ දවසක් හැමෝටම ආදරණීය දවසක් වේවා. හැමදාම වගේ අදත් මම ඔබට පුංචි ජපන් පාඩමක් කියලා දෙන්නයි සූදානම් වන්නේ. මම අද ඔබට කියා දෙන්නට යන්නේ ජපන් භාෂාවේ තියෙනවා නාම විශේෂණ පද. මොනවද? නාම විශේෂණ පද. ජපන් භාෂාවේ නාම විශේෂණ පද කොටස් දෙකයි. ජපන් භාෂාවෙන් නාම විශේෂණ පද හඳුන්වන්නේ කෙයියෝෂි. කොහොමද? කෙයියෝෂි. ආදරණීය දරුවනේ කෙයියෝෂි කොටස් දෙකයි. නා කෙයියෝෂි සහ ඊ කෙයියෝෂි. මොනවද කොටස් දෙක? නා කෙයියෝෂි සහ ඊ කෙයියෝෂි. විශේෂත්වය තමයි දරුවනේ ඊ කෙයියෝෂි එකක් නම් ඔබ හඳුනාගන්නේ කොහොමද? ඊ කෙයියෝෂි එකක් නම් ආදරණීය දරුවනේ අගට ඊ අකුරක් තියෙනවා. නමුත් විශේෂම කරුණ මතක තබා ගන්න වරද්දා ගන්න එපා. අගට ඊ අකුරක් තියෙන සියලුම නාම විශේෂණ පද ඊ කෙයියෝෂි නොවේ. නමුත් ඊ කෙයියෝෂි එකක් නම් මොකද්ද? අගට ඊ අකුරක් තියෙනවා. ඔයිෂි රසවත්. තකයි. තකයි කියන එකේ අපිට තේරුම් දෙකක් තියෙනවා. දැන් අපි කිව්වොතින් කුරුමගා තකයි දෙස් මිල අධිකයි. කාර්ය මිල අධික වේ. සේගා තකයි දෙස් කියන්නේ මොකද්ද? උසින් වැඩි. එතකොට තේරුම් දෙකක් තියෙනවා. දැන් මම දෙකක් කිව්වා. ඔයිෂි රසවත් තකයි. ඉන්පස්සේ ඔමොෂිරොයි. නිහොන්ගෝ ගා ඔමොෂිරොයි දෙස්. ජපන් භාෂාව විනෝද ජනකයි. තව අපිට දෙන්න පුළුවන් කොනොහෙයාවා හිරොයි දෙස්. මේ කාමරය පළලයි පුළුල්. ඒ කියන්නේ විශාලත්වයෙන් වැඩි. මේ ආදී වශයෙන් අපිට ඊ කෙයියෝෂි ගණනාවක් ජපන් භාෂාව ඉගෙන ගන්නට තියෙනවා. ආදරණීය දරුවනේ මම සඳහන් කළා ඊ කෙයියෝෂි එකක් නම් අගට ඊ අකුරක් තියෙනවා. නමුත් ඊ අකුර තියෙන නා කෙයියෝෂි කීපයක් තියෙනවා. මොනවද? කිරයි. කිරයි කියන්නේ අකමැති. යූමේ. යූමේ කියන්නේ ප්‍රසිද්ධයි. කිරෙයි ලස්සනයි. කිරේ කියන්නේ ලස්සනයි. මේ අකුරු වල මේ වචන වල නේද? මේකේ මොකද්ද වචන වල? කිරෙයි. කී රෙයි. කිරෙයි. අකුරු තුනක් තියෙනවා. කිරෙයි. එතකොට වචනය අවසන් වෙන්නේ ඊ අකුරෙන්. නමුත් මේක නා කෙයියෝෂි එකක්. කොනොහනාගා කිරෙයි දෙස්. නැත්නම් කොනොහනාවා කිරෙයි දෙස් භාවිත කරන්නත් පුළුවන්. මේ මල ලස්සනයි. හනා කිව්වම තේරුම් දෙකක් තියෙනවා. එකක් මොකද්ද? හනා කියන්නේ මල, අනිත් එක නහය. ඒක නිසා අපි කන්ජි අකුරු පාවිච්චි කළා හනා ලියනවා නම් ක්‍රම දෙකක් යටතේ තමයි අපි ලියන්නට අවශ්‍ය වෙන්නේ. ඒක නිසා කන්ජි අකුරෙන් ලියද්දි හනා කියන එකේ ලියන විදිය, ලියන ස්වරූපය වෙනස් වෙනවා. ඒ වගේම හෂි. හෂි කිව්වමත් අපි බත් කන කූරු දෙක චොප්ස්ටික්ස් කියලා කියන්නේ. ඒකටත් අපි හෂි කියනවා. තව මොකද්ද? පාලමට. පාලමටත් අපි හෂි කියනවා. හෂිදේ තබෙමස්. කූරු දෙකෙන් කනවා. හෂි ඕ වතරිමස්. ඒ මොකද්ද? පාලමෙන් මාරු වෙනවා. ඉතින් මේ ජපන් භාෂාව විතරක් නෙමෙයි ඕනම භාෂාවක් ප්‍රගුණ කරන්න නම් හොඳින් අධ්‍යයනය කළ යුතුයි. විශේෂයෙන් උනන්දුවෙන් ඉගෙන ගත යුතුයි. හරියාකාරව ඉගෙන ගත යුතුයි.
හරියාකාරව අධ්‍යයනය කටයුතු කරමින් හරියාකාරව අභ්‍යාස කරමින් අකුරු පුරුදු පුහුණු වෙමින් ඉගෙන ගත්තොතින් ජපන් භාෂාව කියන්නේ ඔබේ ජීවිතයට වැදගත්ම සාධකයක් වේ. මොකද ජපානය කියලා කියන්නේ ලෝකයක් පිළිගත්ත ලස්සනම රටක්. ඉතින් ඒක නිසා මමත් ජපානයට අතිශයින්ම ආදරය කරනවා. ජපානයට මම ස්තුතිවන්ත වෙනවා එලෙසම මට ලබා දුන් අත්දැකීම් වලට සහ මට ලබා දුන් වටිනා අධ්‍යාපනයට සහ සිරිත් විරිත් අපි ලංකාවේදී දැකපු නැති වටිනා අදහස් වටිනා සිරිත් විරිත් ජපානයේදී දැක්කා. ඉතින් මේ සියල්ලම දැකගන්න ඔබට ජපානයට යනවා නම් අත්‍යවශ්‍යම සාධකය වන්නේ ජපන් භාෂා දැනුම. මේ සියල්ලම තරණය කරගෙන ජීවිතයේ සියලු ඉලක්ක ජය ගන්නට ආදරණීය දරුවනි ඔබට සියලු ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.